කාලා තියෙනවද කොළපාට වම්බටු? බලන්නකෝ. මේ වර්ගයේ ගොඩක් රසයි. ඔබටත් පහසුවෙන්ම ගෙවත්තේ වගා කරගන්න පුළුවන්. මෙන්න බලන්න කොළපාට වම්බටු. මේ කරලස් සාමාන්‍යයෙන් ගොඩක් ලොකුවට මෙහෙම වර්ධනය වෙනවා. ඔන්න ඔය වගේ. එතකොට මේ තියෙන්නේ තව කරලක් අපි කපලා බලමුකෝ. කොළපාට වම්බටු. කාලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මේක හරි සරලයි. මේ වම්බටු එක අපිට වගා කරද්දී අපි මුලින්ම වම්බටු බීජ හොයා ගන්න ඕනේ. ඒ විදිහට වම්බටු බීජ හොයාගත්තට පස්සේ අපි මේ බීජ ටික මුලින්ම තවන් කරගන්නවා. මේ බීජ ටික තවන් කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් තවානේ දින 21ක විතර කාලයක් මේ පැල ටික ලොකු වුණාට පස්සේ ගලවලා ශේස්ත්‍රයේ හිටවන්න. දැන් අනිත් බටු එක වගේම තමයි. අනිත් බටු එක වගේම රසයි. ඒ බටු එක වගා කරන විදිහටමයි අපි මේ කොළපාට වම්බටු එකත් වගා කරන්නේ. ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්තෙත් මේ වර්ගයේ වගා කරගන්න. මේකට කොළපාට වම්බටු කියලාම තමයි කියන්නේ. මේක සාමාන්‍යයෙන් මම මේ වගා කරලා තියෙන වර්ගයේ හයිබ්‍රිඩ් වර්ගයක්. මේකේ බීජ අපිට වෙළඳ පොලේ මිලදී ගන්නක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගෙදරක පාවිච්චියට ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් ගෙවත්තකට නම් මේ වර්ගයෙන් එක ගහක් තිබ්බනම් ඇති. අපි කොහොමදත් එක ගහක් හදන්න හොඳ නැහැ. ගස් දෙකක් හදන්න ඕනේ. ඒකට හේතුව තමයි බැරි වෙලා හරි මොකක් හරි හේතුවකින් එක ගහක් මැරුණොත් එහෙම තව ගහක් ඉතුරු වෙනවනේ. ඔන්න බලන්න. අපි දැන් සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් දැකලා තියෙන මෙන්න මේ වර්ගනේ. මේ තියෙන්නේ ලේනිරි වම්බටු එක. එතකොට මේ තියෙන්නේ කොළපාට වම්බටු එක. අපි බලමුකෝ දැන් ලේනිරි වම්බටු එකත් එක්ක ගත්තාම මේ කොළපාට වම්බටු එකේ ප්‍රමාණය කොහොමද කියලා. ඔන්න ලේනිරි වම්බටු එක මෙන්න කොළපාට වම්බටු එක. පේනව නේද ප්‍රමාණය වෙනස? ඔන්න ප්‍රමාණය වෙනස. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්තේ කාබනිකවම මේ බටු වගාව කරගන්න. දැන් කොළපාට වම්බටු වගා කරගන්න පුළුවන්. ඊට අමතරව ලේනිරි වම්බටුත් වගා කරගන්න පුළුවන්. දැන් ගොඩක්ම වසවිස පාවිච්චි කරනවා මේ බටු වලට. අපි දන්නවා බටු වල කරටි විදින පණුවෙක් එහෙම ඉන්නවා. මෙයා සලඹෙක්ගෙන් තමයි බෝ වෙන්නේ. මේ සලඹයාව පාලනය කරන්න ගොඩක් දෙනෙක් විශාල කෘමිනාශක ප්‍රමාණයක් මේ වගාවට යදනවා. අපි නම් මේ සලඹයාව පාලනය කරන්නේ අපේ අත්තල මුත්තල කෘමීන් පාලනය කරපු විදිහට. අපි අහලා තියෙනවද වෙල්වල පන්නම් පත්තු කරා කියලා? අන්න එහෙම වෙල්වල පන්නම් පත්තු කරලා තමයි මේ පන්දමට මේ සත්තු ගෙන්නගෙන ඒ සත්තු විනාශ කරලා තමයි අපේ ගොවියෝ ගොඩක් දුරට තමන්ගේ වගාව කරගත්තේ. දැන් අපි මේ සඳහා කහපාට ඇලෙන උගුල් භාවිතා කරනවා. මේ උගුල හදාගන්න විදිහ මම හැම වීඩියෝ එකම වගේ කියලා දීලා තියෙනවා. හතරස් ෆ්‍රේම් එකකට කහපාට ඉටු රෙද්දක් හරි එහෙම නැත්නම් වෙළඳ පොලේ තියෙන සෙටින් හරි කියන රෙද්ද ගහලා ඉවරලා ඒකට පිටින් අපි ග්‍රීස් ගාලා ඊට පස්සේ ඇතුළට වෝල්ට් 3ක විතර වගේ බල්බ් එකක් දානවා. මෙන්න මේ බල්බ් එක දාපුවාම රාත්‍රියේ තමයි මේ කෘමි සතුන්ගේ ක්‍රියාකාරීත්වය වැඩිම තියෙන්නේ. ඒ වගේම මෙයාලා වගාවට ගොඩක් දුරට හානි කරන්න එන්නෙත් මේ රාත්‍රී කාලේ. දවල් කාලෙත් එන්නේ නැහැ කියන්නම් බෑ. ප්‍රවණතාවය වැඩි රාත්‍රී කාලේ. එතකොට මේ සත්තු ගොඩක් දුරට ආකර්ෂණය වෙන්නේ කහපාටට. අන්න ඒ නිසා මෙයාලා මේ උගුලට ඇවිල්ලා වැදිලා විනාශ වෙනවා. ඒ නිසා අපි අපේ වගාවට කරටි විදින පණුවකින් එහෙම මේ වගාව බේරගන්න කියන කෘමිනාශක එහෙම ස්ප්‍රේ කරන්නේ. අපි මේ ආලෝක උගුල්මකින් තමයි අපේ බටු වගාවේ මේ තියෙන කෘමි හානි පාලනය කරගන්න. ඉතින් ඔබත් උත්සාහ කරන්න මෙන්න මේ බටු බීජ ටිකක් හොයාගෙන මේ බටු බීජ ටිකක් ගෙනල්ලා ඔබේ ගෙවත්තේ තවන් කරගෙන එහෙම නැත්නම් පැලයක් හොයාගන්න පුළුවන් නම් පැලයක් ගෙනල්ලා තවන් කරගෙන ඔබේ ගෙවත්තරත් බටු වගාවක් එකතු කරගන්න. ගහෙන් කඩපු ගමන් පුදුමාකාර රසයක් තියෙන්නේ. දවස් 3-4ක් වෙළඳ පොලේ වේලි තිබිච්ච වගේ නෙමෙයි. අස්වැන්න නෙලපු ගමන් ගොඩක්ම රසවත්. අපි එහෙනම් අපේ ගෙවත්තත් කාබනික එළවලු වලින් සුවම්පෝසිත කරගමු.